දවසක් මගේ මැණික් යාළුවෝ සියලුම දෙනාට මම හිතුවා ගෙවුඩ සම්බන්ධව ගෙවුඩ වලින් කොච්චර ලාභයක් ගන්න පුළුවන්ද කියලා වීඩියෝ එකක් ගේන්න මං කිව්වා ඔයාලට ගෙවුඩ කරන්න ලොකු ලාභ තියෙනවා කියලා. ඉතින් මං ඔයාලට කියන්න හදන්නේ මං ගෙවුඩ ගලක් ගත්තෙත් ඒකයි මට මේ ගොඩාක් අඩුවට ගෙවුඩ ගලක් හම්බුණා. ඒ හින්දා තමයි මං මේ වීඩියෝ එකත් කරන්න හිතුවේ. ඉතින් අපි බලමු කොහොමද ගෙවුඩ වලින් ලාභ ගන්න කියලා. සමහරක් ඉතින් සමහරක් කට්ටියට මේ වීඩියෝ එක නිකන් බෝරික් වගේ තියෙයි. නමුත් ඉස්සරහට සම්පූර්ණ අහන්න. මොකද හුඟක් වටින වීඩියෝ එකක්. ඒ කියන්නේ අලුත් කට්ටියට සම්පූර්ණ කොහොමද ලාභ ගන්න පුළුවන් කියලා මේ වීඩියෝ එකකින් ඔයාලට සම්පූර්ණ දැනගන්න පුළුවන් ගෙවුඩ වලින්. එතකොට හොඳට බලන්න මම මේ ගෙවුඩ ගල ගත්තේ මේකේ තියෙනවා කැරට් 29ක්. ඒතකොට මම මේ ගෙවුඩ ගල ගත්තේ රුපියල් 14500කට. කැරට් 29ක ගෙවුඩ ගලක් රුපියල් 14500කට තමයි ගත්තේ. එතකොට මම මේ ගල ගන්න ගියයින් පස්සේ මම මුලින්ම අරන් මේ ගල එච්චර වටින්නේ නැති විදිහට නිකන් අර නෝමල් ගල් බලන විදිහට තමයි ගල් බැලුවේ. මම වටිනාකමක් ඒ කට්ටියට පෙන්නුවේ නැහැ. ඒක වටිනාකමක් පෙන්නුවා නම් මට ඒ ගානට ගන්න වෙන්නේ නැහැ. ඒව තමයි සාමාන්‍යයෙන් ওই මැණික් වල රහස්. එතකොට ඒව ඔයාලා හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් ගල් වල වටිනාකමක් පෙන්නුවොත් එහෙම ඒ ගලේ එතකොට ඒ කට්ටිය තව ඒ ගල වටිනාකම වැඩි කියලා හිතලා අපිට ගල් දෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ ගල් වලින් අපි වටිනාකමක් එච්චර ලොකු වටිනාකමක් පෙන්වන්නේ නැත්තේ. බලන්න. එතකොට මම මේ ගල බලන්න ගියාට පස්සේ මම සම්පූර්ණ ඒ ගල බලන්න ගියයින් පස්සේ ඔයාලා හොඳට මතක තියාගන්න ගලක් බලන්න ගියයින් පස්සේ ඉස්සල්ලාම උඩ තියෙන පළුදු වනම්මනම් එයා ඒ ගල ගන්න කෙනාට පෙන්නනවා. මේ ගල වටිනාකමක් අඩුයි. බලන්න මේ පළුදු කොච්චර පළුදු තියෙනවද? මේක එච්චර ලොකු ලාභයක් ගන්නත් බෑ. කියලා කින් සාමාන්‍යයෙන් එහෙම කියනවා. මොකද මේ අපි ගලක් ගන්න ගියාට පස්සේ එහෙම තමයි. එතකොට ඉස්සල්ලාම මම මුලින්ම කිව්වේ මේ ගලට රුපියල් 9000ක් විතර දෙන්නම්. ඉතින් මෙහෙමයි මේ වැඩේ කෙරෙන්නම කියලා. ඊට පස්සේ ඉතින් ගල නිකන් ඔහොම දාලා තියෙන වටිනාකමක් නැති විදිහට. ඊට පස්සේ ඉතින් අර ඒ කට්ටිය කිව්වන් පස්සේ අර මේ වෙලාව නම් පස්සේ කොහොම හරි මං ගෝයන් ඉතින් හරි ඔයාලට මං රුපියල් 14500ක් දෙන්නම් මේ ගල. ඉතින් මට දෙන්න. මේක ඉතින් එච්චර වටින්නේ නැහැ. කමන්නේ ඉතින් කියලා තමයි මං ගත්තේ. නමුත් මේ ගලෙන් මට සෑහෙන ගාණක් හොයන්න පුළුවන් ගලක්. මොකද ගලක් ගන්න ගියයින් පස්සේ ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් ගලක් ගන්නෙ. මොකද ගලේ අයිති කෙනාට මේ ගල වටිනාකමක් තියෙනවා කියලා පෙන්වන්න නැතුව. එහෙම පෙන්වුවොත් අපිට ගලක් ගන්න බෑ. සමහරක් විට ඉස්සරහට මට ඉතින් මේ වීඩියෝ දැම්මෙන් පස්සේ ගල් දෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් මම කවුරුත් දන්නේ නැහැනේ මම මේ වීඩියෝ දානවා කියලා. මම මේ දාන්නේ අලුත ඉන්න කට්ටියට සාමාන්‍යයෙන් ගලක් ගන්න ගියන් පස්සේ කොහොමද අඩුවට ගලක් ගන්න කියන එක අදහස් කරන්න තමයි මම ඉතින් ඒවත් කියන්නේ. ඊට පස්සේ මේ ගල දැන් ඊට පස්සේ ඉස්සරහට දැන් මේ ගලෙන් අපි ගාල රුපියල් 14500 ගත්තා කියන්නකෝ. දැන් අපි ලාභ ලබන්නත් එපා. ලාභ ගන්න කොහොමද කියලා දැනගන්න එපා. නැතුව ගත්තායින් පස්සේ අරන් නිකන් තිබ්බ කියලා අපිට ලාභයක් එන්නේ නැහනේ. එතකොට මේ ගලෙන් අපි ලාභයක් ගන්න නම් ඉස්සලාම කරන්න ඕනේ මේ තියෙන පළුදු තියෙන්නේ මෙතනින් මේ ටික මේ වගේ තියෙන සම්පූර්ණ ගල් අයි මේ ගලේ ගාලා අයින් කරනවා. මේ තියෙන මේ වගේ මේ සාමාන්‍ය උඩින් මේ පුපුරලා තියෙන්නේ මේ වගේ තැන් මේ ටික එහෙම සම්පූර්ණ ගා ගන්නවා. ඒ කියන්නේ මේ කට් ඇන්ඩ් පොලිෂ් එකට ඉස්සල්ලා මේක දැන් හීට් ට්‍රීට්මන්ට් එකට දාන්න එපා. අන්න ඒකට තමයි මේවා ගා ගන්න. මේ තියෙන මේවා තිබුණොත් එහෙම සමහරකට මේ ගල පුපුරන්න ඉඩ තියෙනවා. ඒතකොට මේ වගේ තියෙන තැන් මේ තේරම එකින් එක බලලා අපි ගා ගන්නවා. ගා ගන්න ඉස්සෙල්ලා මේ ගල මේ මොන කට් එකද කපන්නේ කියන එකත් අපි අදහස් කරන් ඉන්න ඕනේ. කොයි පැත්තටද කපන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඒ ගල සම්පූර්ණ ගාලා හීට් ට්‍රීට්මන්ට් එකට ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ? මේ ගල තම්බන්න ඕනේ.
තැඹුවෙන් පස්සේ තමයි අපිට එතකොට අර මේ වතුර බුබුලු වර එහෙම තියෙනවා නම් ඒව ප්‍රසාරණය වෙනවා මේ ගලේ. එතකොට හීට් ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ මේ ගලට හානියක් සිදු වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අනිවාර්යෙන් හීට් ට්‍රීට්මන්ට් එකට ඉස්සෙල්ලා ගලත් තඹන්නේ. ඊට පස්සේ අපි දෙනවා හීට් ට්‍රීට්මන්ට් එකට මේ ගල දානවා. හැබැයි මේක මේ එක දවසෙන් කරන්න පුළුවන් මේ වැඩ කොටසක් නෙමෙයි මම මේ කියන්නේ. මේ ගලට අඩුම තරමේ සති 2ක් 3ක්වත් යනවා. ඒ වැඩ ටික ඉවර වෙන්න. මේ ඒකයි මේ කියන්නේ. ඒ කියන්නේ අපිට තනක් හොයාගන්න ඕනේ, රස්තිය අදු වෙන්න වෙනවා. ඒ කියන්නේ මන්නම් කරන තැන් තියෙනවා මං කිව්වේ. අලුතෙන් ඉන්න කට්ටියට ඒ දේවල් වලට කල් යනවා. නමුත් කල් ගියාට අපිට මේ ගලෙන් පාඩු වෙන්නේ නැහැ. ගන්න ලාභය ගැන මම ඉස්සරහට මේකෙන් කොච්චර ලාභයක් ගන්නවද කියලා කියන්නම්. එතකොට මේ ගලෙන් පාඩු වෙනවද කියලා ඔයාලා හිතන්න. එතනින් පස්සේ අපි කරන්නේ يعني ගල තඹලා මේ වතුර බබුළු ප්‍රසාරණය වුණාන් පස්සේ මේ ගල දෙනවා හීට් ට්‍රීට්මන්ට් එකට. ඒක ගාලා ඔක්කොම කරලා තියෙන්නේ. හීට් ට්‍රීට්මන්ට් එකට දුන්නාන් පස්සේ අපිට පළවෙනි දවසේම දෙන්නේ නැහැ. ඒ කියන්නේ දවසක් විතර යනවා හීට් ට්‍රීට්මන්ට් එකට. ඊට පස්සේ මේක ලස්සන දූ සපා එකක් වෙනවා. දූ සපා එකක් වුණාන් පස්සේ තමයි ඉතුරු වැඩ ටික තියෙන්නේ. ඊට පස්සේ අපි අර ඔළුවේ තියන් ඉන්න කට් එක තියෙනවනේ. ඒතකොට දැන් මේක කැරට් 29යි. මේක සාමාන්‍යයෙන් හීට් ට්‍රීට්මන්ට් එකට ඉස්සෙල්ලා මේ ටික අයින් කරද්දී කැරට් අඩුම තරමේ 6-7ක් යනවා. 6-7ක් වල ඊටත් වැඩි යයි සමහරක් විට. ඒතකොට මම මේ ගලෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් කැරට් 14ක 15ක එක්කෝ ඊට සමහරක් 12ක් වෙන්නත් පුළුවන් බ්ලූ සපා එකක්. හරිද? එතකොට මට සමහරක් විට හීට් ට්‍රීට්මන්ට් එකට රුපියල් 12000ක් විතර යයි. ඒ ගාන ගියාට අපිට පාඩු වෙන්නේ නැහැ. හරිද? හීට් ට්‍රීට්මන්ට් එකට එතකොට හිතන්න ඊට පස්සේ හීට් ට්‍රීට්මන්ට් පස්සේ මේක බ්ලූ සපා එකක් කරනවා. ඊට පස්සේ කට් ඇන්ඩ් පොලිෂ් එකට දුන්නායින් පස්සේ සාමාන්‍යයෙන් කට් ඇන්ඩ් පොලිෂ් එකේදී රුපියල් 25000ක් විතර යනවා මේ ගලට. ඒක බ්ලූ සපා එකක් නේ. එතකොට බ්ලූ සපා ඒක කපන්න කැරට් එකකට සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගාණක් යනවා. අනිත් ඒවා වගේ නෙමෙයි. එතෙන්ට 25000ක් ගියාම කොහොමත් රුපියල් 50000ක් විතර යනවා මේ ගලේ සම්පූර්ණ වැඩ ඉවර වෙන්න. එතකොට අපිට මේකෙන් ලස්සන කැරට් 14ක 13ක බ්ලූ සපා එකක් ගන්න පුළුවන්. ඒක සමහරක් විට අපිට මේකෙන් මේ ගලෙන් ලක්ෂ 30 40ක් ටාගට් කරන්නත් පුළුවන්. නැති වුණොත් කොහොමද ලක්ෂ 15න් එහා මේ ගලෙන් අපිට හොයන්න පුළුවන්. හැබැයි මේ සම්පූර්ණ විස්තර ඔක්කොම එක්කලා යන්න කොහොමත් සති 3ක් විතර යනවා. සති 3ක් ගියත් අපිට මේ ගල සම්පූර්ණ මේ ගලට ගිහිල්ලා තියෙන්නේ රුපියල් 50000ක් 60000ක් අපරම 60000ක් තියන්නකො. නමුත් ලක්ෂ 10ක 12ක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගන්න බැලුවොත් ලක්ෂ 10ක 12ක ලොකු ලාභයක් තියෙනවා. ඒතකොට මාසෙකට ලක්ෂ 10ක 12ක ලාභයක් අපිට කොහෙන්වත් ගන්න බෑනේ. අන්න ඒකයි මේ මැනික් බිස්නස් එකේ ඉක්මනට දියුණු වෙන්න පුළුවන් රහස. එතකොට මේ සාමාන්‍යයෙන් කියන්නේ ගෙවුඩ කරන කට්ටියට ලාභ තියෙන්නේ. හැබැයි සමහරක් විට අපිට ඉතින් මේකෙන් පාඩු වෙන්නත් පුළුවන්. එතකොට හීට් ට්‍රීට්මන්ට් එකේදී මේ ගල පිපුරුවොත් එහෙම අපිට අර ගත්ත ගණන් ඔක්කොම වතුරේ ගියා වගේ වැඩක් වෙනවා. ඒ හින්දා තමයි ඒක පොඩි අවදානමක් තියෙනවා. අවදානමක් තිබ්බට ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් ඒ අවදානම කොහොමද ඒක 90ක් විතර මේ ගල මුකුත් වෙන්නේ නැහැ. 10ක විතර පොඩි අවදානමක් තියෙනවා. ඒ හින්දා තමයි ඉතින් අපි මේ ගෙවුඩ ගල් ටික අඩුවට ගන්න. ඉතින් මේකෙන් ඒ වගේ ලොකු ලාභයක් ලබන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මම කියන්නේ ගෙවුඩ කරන්න, ඒ කියන්නේ අලුත් කට්ටිය ගෙවුඩ කරන්න ගල් ගන්න බය වෙන්න එපා. ගල් ඒ කියන්නේ අපි ගලක් තෝරද්දී බය වෙන්න එපා. අපි ඕන ගල ගන්න ඔයාලා ගල අරන් වැඩේට බහින්න. මොකද මම මේ අලුත් කට්ටියට කියලා දෙන්නේ මැණික් ව්‍යාපාරයේ අලුතින් දැන් ගොඩාක් කට්ටිය සෙට් වෙලා ඉන්නවා. ඒ කට්ටිය සෙට් වෙලා හිටියට මොකද්ද කොහොමද වෙන්නේ කියන එක කිසිම දෙයක් දන්නේ නැහැ.
දන්නේ නැති හින්දා තමයි මම මේ ඔයාලට කියන්නේ. ඉතින් සමහර විට මේ කියන දේවල් වලින් මට ලොකු පාඩුවක් වෙන්නත් පුළුවන්. මට ඉස්සරහට ගල් ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒනට කමන්නේ. අලුතෙන් එන කට්ටියට යම් කිසි දෙයක් මගෙන් දැනගත්තා කියන්නේ ඒකත් මට ලොකු දෙයක්. ඒකට ඔයාලා සාමාන්‍යයෙන් ගලක් දෙනවා නම් කවුරු කොහොම කිව්වත් ඔයාලගේ වටිනාකමට ඒ ගලක් දෙන්න. දැන් මේ මම ගත්තා වගේ කට්ටිය කියනවා ඉතින් ඒව බලලා ඔයාලා දෙන්න. නමුත් මම ගලක් ගන්න ගියාම ඉතින් මගේ වටිනාකමට තමයි මම ගන්නෙ. මොකද මම පාඩු වෙන්න සාමාන්‍යයෙන් ගලක් ගන්නෑ. ඉතින් බොහොම ස්තුතියි. මේ ඉගෙන ගන්න කට්ටියට ගොඩාක් දේවල් මේ වීඩියෝ එකකින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම මේකේ කට් කරන විදිය, ඒකට බ්ලූ සපා එකක් එන විදිය ඒ වීඩියෝ සම්පූර්ණ දානවා මේ ගලෙන් කොච්චර ලාභයක් මම ලැබුවද කියලා. ඉතින් ඒවත් දැනගන්න. ඉතින් මේ වගේ ඉස්සරහට මම සාමාන්‍යයෙන් අලුතෙන් ඉන්න කට්ටියට ගොඩක් වීඩියෝ ගේනවා මැණික් සම්බන්ධව ඉස්සරහට නවකයින්ට ඉඩ දෙන්න ඕනේ. ඒ හින්දා තමයි මම මේ හැම රහසක්ම කියන්නේ තියන්නේ නැතුව මම මේ වීඩියෝ වලින් ගේන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලට එනවා. එතකොට මේ වීඩියෝ වලින් ඔයාලට සාමාන්‍ය ලොකු ඉස්සරහට මැණික් සම්බන්ධව ඉස්සරහට යන්න ලොකු දෙයක් කරගන්න පුළුවන්. එහෙනම් අදට මම අවසන් කරනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.